මැෂින් එකේ ඇවිදිනවට වඩා මට හිතෙන්නේ එලිමහනේ ඇවිදින එක ගොඩක් හොඳයි කියලා. ඒ වුණාට වෙලාවක් නැතිම අය මේ විදිහට ඇවිදිනවා. ඒ වුණාට මේ බලන්න අපේ ගේ ළඟ තියෙනවා පාක් එකක්. ඉතින් පාක් එකකටම යන්න ඕනේ නැහැ. ඇවිදින්න ඕන තරම් ඉඩ කඩ තියෙනවනේ. ඉතින් මේ විදිහට ඇවිද්දාම හොඳ හුළඟක් ලැබෙනවා. එතකොට ශරීර සෞඛ්‍යයට ගොඩාක් හොඳයි. පිරිසිදු වාතය ලැබෙනවා. ඉතින් මේ අපේ ගේ ළඟ තියෙනවා පාක් එකක්. මටත් ගානක් මේකේ කුරුල්ලෝ ඉන්නවා, හාවෝ ඉන්නවා. මිනිස්සු කවුරුත් ඒ සත්තුන්ට හානියක් කරන්නේ නැහැ. ඉතින් උදේ දවල් රෑ එහෙම නැතුව මිනිස්සු ඇවිදිනවා මෙතෙන්ට ඇවිල්ලා. ඉතින් මේ පාක් එකේ ලස්සන මල් ගස් තියෙනවා. ඉබේ වැවුණු මල් තියෙනවා, කැලෑ මල් තියෙනවා. හරිම ලස්සනයි. ඉතින් මෙන්න මෙතනින් මල් චුට්ටකුත් කඩාගෙන මේ පාක් එකේ චුට්ටක් ඇවිදලා නිවාඩු දවසේ ගෙදර ආවා. මේ තියෙන්නේ මෙන්න මෙතනින් මල් චුට්ටකුත් කඩාගත්තා. මේ නිකන් කැලෑවට වැවිලා තියෙන මල්. ඒ වුණාට බලන්නකෝ ගෙදර ගෙනල්ලා මල් පෝච්චියට දාපුවාම ඒකේ තියෙන ලස්සන. බලන්නකෝ ලස්සන ඒ මල් ටිකේ. ඉතින් මේක දිහා බල බල සති ගානක් හිත සනසා ගන්න පුළුවන්.